ආයුබෝවන් අද අපි ගැඹුරින් විමසා බලන්න යන්නේ අපි කවුරුත් දන්න ගොඩක් වෙලාවට සාමාන්‍ය පළතුරක් කියලා හිතන අන්නාසි ගැන. හැබැයි අද අපි බලන්න යන මේ තොරතුරු පත්‍රිකාව කියන්නේ මේක සාමාන්‍ය පළතුරක් නෙවෙයි ඒක හරියක ස්වභාව ධර්මයේ පුංචි ඔසුසලක් වගේ කියලා. ඔව් ඒක හොඳ හැඳින්වීමක් ඔසුසලක් කියන එක. මොකද මේකේ තියෙන්නේ නිකම්ම පැණි රස විතරක් නෙවෙයි. ඒක තමයි. විටමින් ඛනිජ ලවණ ඒ වගේම වෙන කිසිම පළතුරක නැති තරම් ප්‍රබල එන්සයිම් එකතුවක් මේක ඇතුලේ තියෙනවා. හරි. අද අපේ අරමුණ මේ තොරතුරු පත්‍රිකාවේ තියෙන එක එක වාස්‍ය අරගෙන ඒක ඇත්තටම අපේ ශරීරය ඇතුලේ වැඩ කරන්නේ කොහොමද කියලා සරලව තේරුම් ගන්න එක. හරියටම හරි. එහෙනම් අපි ඔසුසලේ දොර ඇරලා බලමු මුලින්ම තියෙන්නේ මොනවද කියලා. පළවෙනිම දේ තමයි ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන එක. ඔව්. මේක නම් අපි ගොඩක් වෙලාවට අහලා තියෙන දෙයක්. විශේෂයෙන්ම විටමින් C නිසා ඒත් මේකේ තියෙන බලය අපි හිතනවට වඩා වැඩි වගේ. අනිවාර්යෙන්ම. අපි ගොඩක් වෙලාවට විටමින් C කිව්වම හිතන්නේ දොඩම් ගැන නේද? ඔව් දොඩම් තමයි. ඒත් පුදුම හිතන කාරණාම තමයි හොඳට ඉදුණු අන්නාසි කෝක්කයකින් විතරක් කෙනෙක්ට දවසකට අවශ්‍ය වෙන සම්පූර්ණ විටමින් C ප්‍රමාණයෙන් 100%කටත් වඩා ලබා ගන්න පුළුවන්. 100%කටත් වඩා. ඔව් ඒක ඇත්තටම විශාල ප්‍රමාණයක්. ඒ කියන්නේ දවසට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩි. හරි. එතකොට මේ විටමින් C ශරීරයට ඇතුළු වුණාම මොකක්ද ඇත්තටම කරන්නේ? මූලාශ්‍රය කියනවා ප්‍රතිඔක්සිකාරකයක් විදියට ක්‍රියා කරනවා කියලා. ඔව්. ඒක තේරුම් ගන්න හොඳම විදිය තමයි අපේ සෛල ගැන හිතන එක. හරියට යකඩ කැල්ලක් එළිය තිබ්බම මලකඩ කනවා වගේ. හරි. අපේ ශරීරයේ සෛලත් නිරන්තරයෙන්ම ඔක්සිකරණ පීඩනය කියන දෙයට මුහුණ දෙනවා. මේකට හේතුව තමයි නිදහස් රැඩිකලුන් කියන අස්ථායි අණු. මම හිතාගෙන හිටියේ නිදහස් රැඩිකලුන් කියන්නේ දුම් පරිසර දූෂණය වගේ පිටින් එන දේවල් කියලා. ඒ කියන්නේ ශරීරය ඇතුළෙත් මේවා හැදෙනවද? නියම ප්‍රශ්නයක් පිටතුනුත් එනවා. ඒ වගේම අපි කන කෑම ශක්තිය බවට පත් කරන සාමාන්‍ය ක්‍රියාවලියේදීත් ශරීරය ඇතුලේ මේවා හැදෙනවා. මේවා පාලනය නොකළොත් අපේ සෛලවලට හානි කරලා වයසට යාම වේගවත් කරනවා, ලෙඩ රෝග හදනවා. හරි. විටමින් C කියන්නේ හරියට මේ මලකඩ කන එක නවත්තන ආරක්ෂිත ආලේපනයක් වගේ. ඒක නිදහස් රැඩිකෝලුන් අල්ලගෙන ඒවයින් සෛලවලට වෙන්න යන හානිය නවත්තනවා. ඒ කියන්නේ සෛල නිරෝගී වෙනවා. ඔව් සෛල නිරෝගී වෙනකොට අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය උපරිමයෙන් වැඩ කරනවා. ඒක නියම පැහැදිලි කිරීමක්. සෛල මට්ටමේ ආරක්ෂාවක් දෙනවා. හැබැයි අන්නාසි වල තියෙන බලය ඊට වඩා ලොකු පද්ධති වලටත් බලපානවා කියලා මේ තොරතුරු වල තියෙනවා නේද? ඔව්. ඊඟකල තියෙන හෘද සෞඛ්‍යය. ඒකට හේතුව විදිහට දක්වන්නේ පොටෑසියම්. ඔව් අපි ගොඩක් වෙලාවට පොටෑසියම් කිව්වම සම්බන්ධ කරන්නේ කෙසෙල් එක්ක මාංශපේශිය වලට හොඳයි කියලා. ඒක ඇත්ත. ඒත් අන්නාසි වල තියෙන පොටෑසියම් ප්‍රමාණය අපේ රුධිර සංසරණ පද්ධතියට කරන බලපෑම පුදුම හිතෙන දෙයක්. ඒක හරියට අපේ ශරීරයේ නොපෙනෙන රථවාහන පාලකවරයෙක් වගේ. රථවාහන පාලකවරයෙක්. ඒ කොහොමද? මෙහෙමයි අපි ශරීරයේ සෝඩියම් ඒ කියන්නේ ලුණු වැඩි වුණාම රුධිර පීඩනය ඉහළ යනවා. හරි. පොටෑසියම් කරන්නේ වැඩිපුර සෝඩියම් ප්‍රමාණය පාලනය කරලා රුධිර නාලිකාවල බිත්තිවල තියෙන ආතතිය අඩු කරන එක. ඒ කියන්නේ රුධිර නාලිකාව ලිහිල් කරනවා. හරියටම. එතකොට රුධිරයට පහසුවෙන් ගමන් කරන්න පුළුවන්, හදවතට එන පීඩනය අඩු වෙනවා, අධිරුධිර පීඩනය පාලනය වෙනවා කියන්නේ හෘදයාබාධ වගේ දේවල්. හෘදයාබාධ, ආඝාතය වගේ දරුණු රෝග හැදීමේ අවදානම කෙලින්ම අඩු වෙනවා කියන එකයි. ඒ කියන්නේ කෙසෙල් වගේම අන්නාසිත් මේ වැඩේට උදව්වක් දෙනවා. ඒක නම් ගොඩක් අය දන්නේ නැති දෙයක්. හරි. අපි දැන් ප්‍රතිශක්තිය හෘද සෞඛ්‍යය ගැන කතා කළා. දැන් අපි යමු වෙමු මේ මූලාශ්‍රයේ තියෙන ටිකක් බරපතල මාතෘකාවකට පිළිකා වැළැක්වීමට දායක වීම. මෙතනදිත් ප්‍රතිඔක්සිකාරක ගැන කතා කරනවා. ඒ වගේම අලුතෙන් තන්තු, ඒ කියන්නේ ෆයිබර් ගැනත් කියනවා. ඔව් අපි කලින් කතා කරපු නිදහස් රැඩිකුලුන් සෛලවලට හානි කරනවා වගේම සෛලවල DNA වලටත් හානි කරන්න පුණා. DNA වලටම? ඔව් DNA වලට හානි වුණාම තමයි සෛල පාලනයකින් තොරව බෙදිලා පිළිකා සෛල බවට පත් වෙන පටන් ගන්නෙ. හරි. ඉතින් විටමින් C වගේ ප්‍රතිඔක්සිකාරකේ මූලික හානිය වළක්වනවා. ඒත් තන්තු වල කාර්යභාරය ඊට වඩා වෙනස්. ඒ කොහොමද? තන්තු කොහොමද පිළිකා වළක්වන්න උදව් කරන්නේ? මේ අපි බලන තොරතුරු පත්‍රිකාවේ විශේෂයෙන්ම සඳහන් කරන්නේ මහබඩවැල්ලේ පිළිකා. ඒ කියන්නේ කොලෙරොරෙක්ටල් කැන්සර් ගැන. තන්තු කියන්නේ අපි ආහාර දිරවීමේ පද්ධතිය පිරිසුදු කරන කොස්සක් වගේ. අපි කන කෑමවල තියෙන පිළිකාකාරක වෙන්න පුළුවන් විෂද්‍රව්‍ය, අපද්‍රව්‍ය වගේ දේවල්. බඩවැලේ වැඩි වෙලාවක් රැඳෙන්න නොදී ශරීරයෙන් ඉක්මනින් බැහැර කරන්න තන්තු උදව් වෙනවා. ඒ කියන්නේ ඒ අහිතකර දේවල් බඩවැලේ බිත්ති එක්ක බැටිලා තියෙන කාලය කොන්ටැක්ට් ටයිම් එක අඩු කරනවා. හරියටම හරි. කාලය අඩු වෙනකොට හානියක් වෙන තැන ඉඩත් අඩුයි. ඒක තමයි.
ඒ විතරක් නෙවෙයි තන්තු බඩවැලේ ඉන්න හිතකර බැක්ටීරියා වලට ආහාරයක් වෙනවා. මේ බැක්ටීරියා නිරෝගීව ඉන්න එකත් මහා බඩවැලේ සෞඛ්‍යයට ගොඩක් වැදගත්. ඉතින් මේක පැති කිහිපයකින් ක්‍රියාත්මක වෙන ආරක්ෂාවක්. හරි ප්‍රතිඔක්සිකාරක පොටෑසියම් මේවා වෙන පළතුරු වල තියම් ප්‍රමාණයකට තියෙනවා. ඒත් මේ මූලාශ්‍රයේ බ්‍රොමිලේන් කියලා දෙයක් ගැන කතා කරනවා. මම මේ නම ඇත්තටම වෙඩි අහලා නැහැ. මේකද අන්නාසි වල තියෙන රහස් අවිය? ඔව් අර රහස් අවිය කිව්වොත් හරි. බ්‍රොමිලේන් කියන්නේ අන්නාසි වලටම ආවේනික අතිශයින්ම ප්‍රබල ප්‍රෝටීන් දිරවන එන්සයිම එකටුවක්. ප්‍රෝටීන් දිරවන. ඔව් වෙන පළතුරක මේක මේ විදියට නෑ. මේකේ ප්‍රධානම බලය තමයි ප්‍රදාහ විරෝධී. ඒ කියන්නේ ඇන්ටි ඉන්ෆ්ලමේටරි ගුණය. ඉදිමුම අඩු කරන එක. ඔව් ශරීරයේ ඇතිවන ඉදිමුම, රතුවීම, වේදනාව වගේ දේවල් අඩු කිරීමේ හැකියාව. එතකොට අර අන්නාසි කෑවුම සමහර වෙලාවට දිව හිරිවැටෙනෝ ලගේ දැනෙන්නේ ඒ නිසාද? නියම ප්‍රශ්නයක්. ඔව් ඒකට හේතුව බ්‍රොමිලේන් තමයි. ඒකද? ඔව් ඒ වෙලාවට ඒ එන්සයිමය අපේ කටේ තියෙන මතුපිට සෛලවල ප්‍රෝටීන සියුම්ම බිඳ දමන්න පටන් ගන්නවා. ඒකෙන් කිසිව හානියක් නැහැ. ඒත් ඒකෙන් අපිට බ්‍රොමිලේන් වල බලය ගැන පොඩි අදහසක් ගන්න පුළුවන්. හරි. මේ හැකියාව නිසා තමයි මස් වගේ දේවල් මෘදු කරන්න මීට් ටෙන්ඩරයිසර් එකක් විදිහට අන්නාසි යොදාගන්නේ. ඒක නම් හරිම පුදුමයි. එතකොට ශරීරයේ ඉදමුම අඩු කරන්නේ කොහොමද? මූලාශ්‍රයේ උදාහරණ විදිහට උලුක්කු, මාංශ පේශී ආබාධ, ශල්‍ය කර්ම වලින් පස්සේන ඉදමුම ගැනත් කියනවා නේද? ඔව්. ක්‍රීඩකයන්ට වගේ අයට මේක ගොඩක් වැදගත් ඇති එහෙනම්. අනිවාර්යෙන්ම. තුවාලයක් වුණාම ඒ තැන ඉදිමෙන්න හේතුව හානි වූ පටක වටේට තරල සහ ප්‍රෝටීන එකතු වීම. බ්‍රොමිලේන් කරන්නේ ඒ එකතු වෙලා තියෙන ප්‍රෝටීන බිඳ දාලා රුධිර සංසරණය යථා තත්ත්වයට පත් කරලා සුවවීමේ ක්‍රියාවලිය වේගවත් කරන එක. ඒකයි වෙන්නේ. ඒ නිසා තමයි ක්‍රීඩා ආබාධ, දත් ගැලවීම වගේ ශල්‍ය කර්ම වලින් පස්සේ ඇතිවෙන වේදනාව සහ ඉදිමුම අඩු කරන්න බ්‍රොමිලේන් අඩංගු අතිරේක සප්ලිමන්ට්ස් පවා නිර්දේශ කරන්නේ. ඇත්තටම මේක නම් අන්නාසි වලටම විශේෂ වුණු සුපිරි බලයක් වගේ. ඊළඟට තියෙන කාරණේත් මාව ටිකක් පුදුම කළා. ඒ තමයි සශ්‍රීකත්වයේ ෆර්ටිලිටි සඳහා අන්නාසි වල ඇති දායකත්වය. පළතුරක් මේ වගේ දෙයක් එක්ක සම්බන්ධ කරනවා අඩුයි. මෙතනදී තායමත් ප්‍රතිඔක්සිකාරක ගැන කියවෙනවා. ඔව් මෙතන තියෙන වක්‍ර ඒත් තාර්කික සම්බන්ධයක්. අපි කලින් කතා කරපු නිදහස් රැඩිකලුන් ශරීරයේ ඕනෑම සෛලයකට හානි කරන්න පුළුවන් කියලා කිව්වනේ. ඔව්. ඒකට ප්‍රජනන පද්ධතිය සෛල, ඒ කියන්නේ පුරුෂයන්ගේ ශුක්‍රාණු සහ කාන්තාවන්ගේ ඩිම්බ සෛලත් ඇතුළත්. ඒ කියන්නේ මේ සෛලවලට හානි වුණාම ඒවායේ ගුණාත්මක භාවය සහ ක්‍රියාකාරීත්වය අඩු වෙන්න පුරුවන්. හරියටම. ඒක දරුවෙක් පිළිසිඳ ගැනීමට බලපානවනේ. ඒක තමයි. ඉතින් අන්නාසි වගේ ප්‍රතිඔක්සිකාරක බහුල ආහාර වේලට එකතු කරගන්න කියලා දරුවන් අපේක්ෂාවන් ඉන්න අයට නිර්දේශ කරන්නේ ඒ නිසයි. ඒකෙන් වෙන්නේ ප්‍රජනන පද්ධතිය වටා තියෙන ඔක්සිකරණ පීඩනය අඩු කරලා ශුක්‍රාණු සහ ඩිම්බ සෛල වලට නිරෝගීව වර්ධනය වෙන්න අවශ්‍ය ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කර දෙන එක. ඒ කියන්නේ කෙලින්ම සශ්‍රීකත්වය වැඩි කරනවා කියනවට වඩා ඒකට අවශ්‍ය නිරෝගී පදනම හදන්න උදව් වෙනවා කියන එක. ඔව් ඒක තමයි වඩාත් නිවැරදි. ඒක පැහැදිලි. දැන් අපි මේ ලයිස්තුවේ අවසාන. ඒත් එදිනදා ජීවිතේට ගොඩක්ම වැදගත් වෙන කාරණේට එමු. සෞඛ්‍ය සම්පන්න ආහාර දිරවීමට දක්වන සහාය. මෙතනදී තන්තු සහ ජලය ගැන අවධාරණය කරලා තියෙනවා. ඔව් මේක හරිම මූලික ඒ වගේම අත්‍යවශ්‍ය දෙයක්. අන්නාසි ගෙඩියකින් 85කට වඩා තියෙන ජවය. එච්චර තියනවාද? ඔව් ඒ වගේම තන්තුත් බහුලයි. තන්තු වර්ග දෙකක් තියෙනවා. ද්‍රාව්‍ය සහ අද්‍රාව්‍ය. අන්නාසිය වල මේ දෙවර්ගෙම හොන්නට තියෙනවා. හරි. අද්‍රව්‍ය තන්තු මල පහවලට ස්කන්ධය එකතු කරලා මලබද්ධය වළක්වලා ආහාර මාර්ගය දිගේ ඒවා පහසුවෙන් ගමන් කරනවා. එතකොට ද්‍රාව්‍ය තන්තු වලින් මොකද වෙන්නේ? ද්‍රාව්‍ය තන්තු ජලයත් එක්ක එකතු වෙලා ජෙල් එකක් වගේ හැදෙනවා. මේකෙන් දේවල් දෙකක් වෙනවා. එකක් ආහාර දිරවීම ක්‍රියාවලිය ටිකක් මන්දගාමී කරලා ආහාරවල තියෙන පෝෂක කොටස්, ඒ කියන්නේ විටමින්, ඛනිජ ලවණ වගේ දේවල් ශරීරයට හොඳින් අවශෝෂණය කරගන්න කාලය ලබා දෙනවා. අනික මේ ජෙල් එක අපේ බඩ පිරීලා කියන හැඟීම වැඩි වෙලාවක් තියාගන්න උදව් කරනවා. ඒක බර පාලනයටත් උදව්වක්. ඒ වගේම මං හිතන්නේ අපි කලින් කතා කරපු බ්‍රොමිලේන් එන්සයිමයත් මෙතනදී වැදගත් වෙනවා ඇති. විශේෂයෙන්ම මස් වගේ ප්‍රෝටීන් බහුල ආහාර දිරවන්න. නියත වශයෙන්ම. ඒක හොඳ නිරීක්ෂණයක්. බ්‍රොමිලියන් ප්‍රෝටීන බිඳ දමන නිසා ආමාශයේ සහ කුඩාන්ත්‍රයේ දිරවීමේ ක්‍රියාවලියට ලොකු සහනයක් දෙනවා. ඒක තමයි සමහර වෙලාවට බර ආහාර වේලකින් පස්සේ අන්නාසි කෑල්ලක් කන්න කියලා කියන්නේ. ඔව්. ඉතින් ජලය, තන්තු වර්ග දෙක
සහ බ්‍රොමිලේන් කියන තුන්කෝණ හවුල එකට එකතු වෙලා තමයි අන්නාසිය වලින් අපේ ආහාර දිරවීමේ පද්ධතියට මේ තරම් හොඳ සහයක් ලැබෙන්නේ. ඉතින් මේ හැමදේම එකට ගත්තම පේනවා අන්නාසි කියන්නේ නිකම්ම පැණි රස කෑමක් නෙවෙයි කියලා. කොහෙත්ම නෑ. ඒක ඇතුලේ ප්‍රතිශක්තියට විටමින් C, හදවතට පොටෑසියම්, පිළිකා වලින් ආරක්ෂා වෙන්න තන්තු සහ ප්‍රතිօක්සිකාරක, ඒ වගේම ඉදිමුම අඩු කරන්න බ්‍රොමිලේන් කියන සුවිශේෂී එන්සයිමයක් තියෙනවා. මේක ඇත්තටම සම්පූර්ණ පැකේජ් එකක්. ඔව්. වැදගත්ම දේ තමයි මේ එකට සංඝටකේ තනිතනිව වැඩ කරනවට වඩා එකිනෙකට උදව් කරගමින් සහයෝගයෙන් ක්‍රියා කිරීම. ප්‍රතිօක්සිකාරක සෛල ආරක්ෂා කරනකොට තන්තු ආහාර මාර්ගයේ පිරිසිදු කරනවා, පොටෑසියම් රුධිර පීඩනය පාලනය කරන අතරේ බ්‍රොමිලේන් ප්‍රදාහය අඩු කරනවා. මේ විදිහට ශරීරයේ විවිධ පද්ධතිවලට එකවර සහයෝගය දක්වන්න ලැබෙන හැකියාව තමයි අන්නාසි වගේ ෆන්ක්ෂනල් ෆුඩ් එකක. ඒ කියන්නේ ෆන්ක්ෂනල් ෆුඩ් එකක තියෙන නියම බලය. එහෙනම් අපි අද සාකච්ඡාව අවසන් කරන්න කලින් අපේ සවන් දෙන්නන්ට හිතන්නට යමක් ඉතිරි කරමු. මේ අපි කතා කරපු මූලාශ්‍රයේ අන්නාසි ගෙඩියක් වගේම අන්නාසි යුෂ්‍යු වීදුරුවකුත් පෙන්වලා තිනවා. ඔව්, ඒක වැදගත් කරුණක්. ඉතින් අපි හිතන්න ඕන දේ තමයි මේක. අද අපි කතා කරපු මේ සියලුම වාසි විශේෂයෙන්ම ආහාර දිරවවීමට උදව් වෙන මහබඩවැලේ පිළිකාවදානම අඩු කරන තන්තුවල සම්පූර්ණ ප්‍රයෝජනය ලබා ගන්න නම් අපි අන්නාසි කන්න ඕන කොහොමද? ගෙඩියක් විදිහට කන එකද නැත්නම් යුෂ්‍යු හදලා බොන එකද? මොකද යුෂ්‍යු හදනකොට සාමාන්‍යයෙන් තන්තු ඉවත් වෙනව නේද? ඔව්, ගොඩක් වෙලාවට. ඒ වගේම බ්‍රොමිලේන් වගේ එන්සයිම් වලට මොකද වෙන්නේ? රස විඳින අතරේ උපරිම සෞඛ්‍ය ප්‍රතිලාභ ලබන්න නම් අපි තෝරාගත යුත්තේ මොන ආකාරයේද? ඒ ගැන මදක් සිතා බලන්න.